ටීචර් කෙනෙක් අඩුයි. එහෙනම් තමයි මම දෙකමාරකම් කරන්නේ. මම අද වීඩියෝ එකක් ගින්නේ. අද මම කොහොමද දවසේම ඉස්කෝලේ වැඩ කරන්නේ කියන්නේ පටන් ගන්නේ මම 7:00ට. උදේ 7:00 දවල් 2:00 තමයි අද මම වැඩ කරන්නේ. 7:00 කියන්නේ ඒක සාමාන්‍යයෙන් පටන් ගන්නේ 9ට. ඒ වුණාට 7:00ට පටන් ගන්නේ ප්‍රී ස්කූල්. කියන්නේ සමහත් ළමයි එනවා වේල පහින්. යාළ වෙනින් තමයි අපි 7:00ට පටන් ගන්නේ. 7:25 වෙලා මම දැන් යනවා ඔක්කොම ක්ලාස් වල දරුවල් ඔක්කොම අරින්න. ඊට පස්සේ 7:00 විතර ලැස්ති වෙනවා. දැන් යනවා. අද ටීචර් කෙනෙක් අඩුයි. එහෙනම් තමයි මම දෙකමාරකම් කරන්නේ. නැත්තම් මගේ ටයිම් එක සාමාන්‍යයෙන් 7:00 ඉඳන් 12:00 වෙනකම්. අද ටීචර් කෙනෙක් අඩුයි හින්දා දෙකමාරකම් කරනවා. ඩේටාවම තවත් කරන්න ඕන එකක් තමයි අපේ පොඩිම ළමයි නිදා ගන්නවා. ඊට AC එක දාන්න යනවා. මෙයාලගේ රූම් එකට. ඕපන් කරා ඉස්සෙල්ලාම ළමයි දෙන්න ඇවිල්ලා ඉන්නේ. දැන් මම යන්න ඕනේ දෙනවා ගන්න. මම දැන් මාක් කරනවා උදේ ආපු ළමයින්ගේ නම්. මේක ප්‍රී ස්කූල් රෙජිස්ටර් එක. කියන්නේ උදේ වරු වෙන ළමයින්ගේ රෙජිස්ටර් එක. මං ළමයි එන ගානේ තමයි සාමාන්‍යයෙන් මොකේ මාක් කරන්නේ. නැත්නම් මට අමතක වෙන හින්දා. දැන් වෙලාව 9:05යි. හරියටම 9 වෙද්දි අපි ලොකු ගේට් එක අරිනවා. ඒ කියන්නේ හැම ළමෙක්ම එන වෙලාව.
10ක් විතර ඇති. දැන් යනවා මම රෑ කැමරකට යනවා. මගේ මම වැඩ කරන ටීචර්ස්ලාත් එක්ක. යන්නේ අපේ කියන්නේ කලින් වැඩ කරපු ටීචර් කෙනෙක් ඉන්න එයා අයින් වුණා. එයා දැන් අවුරුද්දකට පස්සේ ආය ආවා. පිට එකකින් අර කෑමක් ගන්න යන්න ඕනේ.